හෙලෝ ගයිස්. අද වෙනසකටත් එක්ක යන්න විදියල්ල බලන්න. වෙනදටම අපි දියාලි වලට කියලා යන්නේ මොකක් හරි ඇඩ්වෙන්චරස් දෙයක් කරන්නනේ. හිතා ගන්න පුළුවන් කොහෙද යන්නේ කියලා. බලන්න. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ ගිනිගත් වෙන ප්‍රදේශය තමයි මේ සුන්දර ඇබර්ඩීන් දියැල තියෙන්නේ. ලංකාවේ උසම දියැලි රසක් අතරට එකතු වෙන තවත් සුන්දර දියැලක් තමයි ඇබර්ඩීන් දියැල කියන්නේ. උස මීටර වලින් ගත්තොත් මීටර 98ක් වගේම අඩි වලින් ගත්තොත් අඩි 320ක් වෙනවා මේ දියැල. කලින් දවස් අපි ලක්ෂපාණ දියැලේ ඇඩ්සීලින් එකක් කරපු නිසා අපි තීරණය කරා ඇබර්ඩීන් ඇල්ල ළඟම තියෙන ලස්සන තැනක නවතින්න. ඇබර්ඩීන් නේචර් පැරඩයිස් රිසෝට්. පොල් රොටි තමද මස් ලොඩ මිරිස් කෙසෙල් පස්සේ ගන්න තියෙන්නේ. ඉන්න කොල්ලෝ ටික කනවා යහපැත්තේ ඇබර්ඩීන් වීව් එක බලාගෙන. last videos කොහේ කරු ටීවී අනිත් දෙන ටීවී අපි උදේට රසම රස රොටි කාලා යන්න පටන් ගත්තා ඇබර්ඩීන් දියැල බලන්න. සුදු අයියා කවුද වගේ හාගත්ත එක්කේ ඈ ලස්සන අයියා සුපිරිය පුරුෂලනේ කෙත්ත කොණ්ඩක පන්න කොහමද සල්ලි දුන්නා කොණ්ඩේ වදිනවා ඔල්ලහට බහින පාර අලුත් ෆොටෝග්‍රාෆර් කනිෂ්ක අයියා ෆොටෝ ගන්නවා රිලවට දැලිපිය වුණා වගේ. කෙන කට්ටියට කයක් කරන්න පුළුවන්. ඉතින් යන ගමන් උඩට මාන්සිනේ මාන්සි පොඩ්ඩක් back to the top. වැඩි මේ බරෙන් අරන් කඳුරගෙන හුරු නැනේ. අන්න ඒක මාන්සි වැඩි. කැමරා බෑග් එකත් කියන සෑහෙන බර මේ වැඩි. බර වැඩි. මොකයි කියන්නේ? අර උස්සලා යන්නෙම නැනේ කඳුර. මේකයි. අන්න ඒකයි සීන් එක. අන්න අපි ටී ටයිම් එකට ඒක බොන්නා කයින්ස්ක දෙනවා රොටියට වැඩයක්. බිස්කට් අන්න කොල්ල රොටි කනවා. පාන් කාලවනේ නෑ කාලත් නෑ. තව ටිකින් අපි 19 යනුවත් ගෙන්නනවා කියලා කියනවා. මේ කවුරුහරි එක්කෙනෙක් ගෙනියන්න. කවුද දන්නේ? කවුද නංගි? අමාරුණා කියපල්ල හෙන්න. මමනේ. එයා කතා කරන්නේ මම හිතන්නේ එයාට කතා කරන්න එපා කියලාද ඔය අම්මා වෙලා තියෙන්නේ. මේ තමයි වීරසිංහ මාමගේ පුංචි කඩේ අපි වෙනුවෙන් තේ හදනවා මාමා. සුපිරි කිතුල් හකුරු ටිකකුත් තියෙනවා. පාකින් එකත් මෙතන තියෙන්නේ. ඇබර්ඩීන් ළඟම තියෙනවා. තව දියන්න බන්න.
මෙතෙන්ට තමයි කළුවල කියන්නේ. ඇබර්ඩීන් ෆෝල්ස් වලට චුට්ටක් මෙහෙන් තියෙනවා. අනිස්කයි මොකද මහන්සිද? නෑ බං මොන මහන්සියක්ද මහන්සි. මෙන්න වැඩක් කරේ නෑ නේද? ඕක ගන්නවද? ඕක ගන්න. පාට බෑන්ඩ් වෙනින් වැඩේ ඉවර වෙලා ඉවෙන්ට් එක කරලා කොල්ල යනවා අපේ නවාතැන් වලට. පිටිපස්සේ දෙන්නෙක් ඉන්නවා. අපි දෙන්න පයිලට්ලා රයිඩ් එක දැන් අද. ඔව් ඉවෙන්ට් එකක් ඉවෙන්ට් එක මොන්ද වෙන්නේ? ඔව් අද ඇත්තටම අපි මේ වෝටර්ෆෝල් විසිට් එකකට ගියේ අද. ඒ කට්ටියගේ රික්වෙස්ට් එකත් එක්ක අපි සාමාන්‍යයෙන් වෙනදට යන්නේ වෝටර්ෆෝල් එක බලන්න නෙවෙයි වෝටර්ෆෝල් එක බහින්න. ඇබ්සෙල් එකට. ඇබ්සෙලින් එකට. එහෙම නැත්නම් රැපලින් එකට. ඊපස්සේ අද පොඩ්ඩක් වෙනස් වෙලා අපිටත් ඒක හොඳයි. මජාම කරන දේෙන් එළියට ඇවිල්ලා අපි අද ගියා ඇල්ලක් බලන්න. ඒ ඇල්ලේ නම ඇවිල්ලා ඇබර්ඩීන්. ලංකාවේ ෆේමස් ලස්සන ඇල්ලක් හැබැයි සමහරකට ඔයාලා දැකලා ඇති ඇබර්ඩීන් පෝල් එකේ යට දින පූල් එකේ මැද තියෙනවා මේ පොඩි වැලි වලින් පිරලා පොඩි දූපතක් වගේ. ඔව්. පහුගිය දවස් ටික වෙච්ච සයික්ලෝන් එකත් එක්ක ඒක දැන් නෑ ඇත්තටම. ඒ කියන්නේ ඒ වැලි ටික ඔක්කොම ගහගෙන ඉහිලා දැන් එතන ටිකක් ගැඹුරු පූල් එකක් තියෙනවා. අතන අද ඉවෙන්ට් එක මේ නේද ෆ්‍රී කරපේ ගන්නේ. ෆ්‍රී කියන්නේ එන නිදහසෙම කරපේ. එහෙම කරපුවා. හැබැයි ඔය ඔළුවට තිබ්බ එතෙන්ට ගියපුවාම පොඩ්ඩක් කල්පනායෙන් බහින්න ඕනේ. දැන් අර නායට ආපු වතුර පාරට ආපු කම්බි කූරු එහෙම 13 ඒවා හොටල් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අර එකපාරටම ගිහින් පයින්නේ නැතුව ඒ දන්න කවුරු හරි එතන ගමේ කෙනකින් හරි අහලා බලන්න. අහලා බලලා යන්න පරිස්සම් වෙන්න. මොකද එතන දැන් ගොඩක් ගැඹුරු ඇති. කලින්ට වැඩි. කලින් සර්වල් වලට වැඩි. අනිත් එක එතන විශේෂම දේ එන කෙනෙක්ට කයක් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මම හිතන්නේ යාම තමයි පද්දන්නේ. මේ අපිට පදින්න දෙන්නෙත් නෑ. යාම තමයි මොකද එතන තියෙන වතුර වැටෙන එකත් එක්ක ඇත්තටම යාම අපිව පද්දන එක හොඳයි ඇත්තටම නේ. අපේ සේෆ්ටි එකටත් එක්ක යා මොකද ඒ පැත්තෙම ඉන්න කෙනෙක්. ඉතින් එන්න ඇවිල්ලා බලන්න බලලා විනාශ නොකර යන්න. ජය වේවා. අපි ඊළඟ දවසේ හම්බෙමු. තවත් කොහේ හරි ලස්සන තරකින්. ජය වේවා. බයි බයි.